මොකද? අදත් රොටිද? රොටි තමයි. මට නම් කන්න බෑ. උඹ කනවා නම් කාපන් නැත්නම් නිකන් හිටපන්. අනේ අම්මේ. මගේ හොඳ අම්මනේ මං කැමති ඉන්නේ බිත්තර ආප්ප කන්න. මේ මගේ දතකුන් නෑනේ හපන්න අමාරුයි. අපි බිත්තර ආප්ප කමු. බිත්තර ආප්පයක් රුපියල් 100යි කොල්ලෝ. උඹට ඕන නම් තාත්තෙන් සල්ලි ඊළඟ ගිහින් කාපන්කෝ. දැන් මාකට් එකේ 150යි. සුන්තිය. මොකද ළමයි මේ කලබලේ? අම්මට මොකද උනේ? අනේ කියපන්කෝ බම් මොකක්ද උනේ කියලා ඉක්මනට කියපන්. අයියෝ. මොකක්ද උනේ? අම්මට මොකුත් උන්නේ නෑ. මොකුත් උන්නේ නැද්ද? ඇති අන්තන් දෙයියෝ බැලුවා. ඉතින් මොකද කලබලෙන්? කිසි කලබලයක් නෑ. අම්මා රොටි හදනවා මං කන්න බෑ කිව්වා. එහෙනම් තාත්තෙන් සල්ලි ඉල්ලගෙන බිත්තර ආප්ප කන්න කිව්වා. මේ වෙලාවේ සල්ලි නෑ බං. රුපියල් 50ක්ද කොහෙද ඇති? රුපියල් 50ට කොහමද තාත්තේ බිත්තර ආප්ප කන්නේ? හරි නිකන් අප දෙයක් හරි කාපන්කෝ ගිහිල්ලා. හා එකවත් දෙන්නකෝ. මේ 50 විතරයි බං ඉතුරු තියෙන්නේ මං ගාව ආයි නෑ. අම්මේ ඇති අන්තම් මොන දේ කරන්නත් ඉතින් සල්ලි තමයි. මේ වෙලාවේ මොනේ වැඩ කරන්න ඕනේ? පුතා එනවා මොනවද බෑග් එකේ? බිත්තර ආප්පය. බිත්තර අප්ප මන් දුන්නේ රුපියල් 50යිනේ. කොහොමද බිත්තර අප්පයක් ගත්තේ? ඔබ ණය වුණා නේද? ඈ මං කියලා තියෙනවා ණය වෙන්න එපා කියලා. ණය උන්නේ එහෙනම් බිත්තරේ රුපියල් 30යි. ආප්ප රුපියල් 20යි. ඔක්කොම එකතුව රුපියල් 50යි. හරි තමයි ගාන. ගුණ බලන්න ඕනේ.